කිව්ව මේගොල්ලෝ කොහොම හිටගෙන ඉන්නද මන්දම. අයියෝ නෝලේ මන් තන්නේ මම පෙවුන්නේ. Hi guys, අද අපි යනවා අනුරාධපුරේ. ඇත්තටම මේ යන්නම ගවලක් නෙමෙයි. අද ඉරිදා අපි ගෙදරින්දී නවීන්ගාව අපේ ගෙදර ඇවිල්ලා වුණා අනුරාධපුරේ යන්න කියලා. පස්සේ අපි ගියා යන් කියලා. දැන් ප්‍රධානම ලොකුම හේතුව තමයි මම අලුතෙන් ගෙනාව සෙල්ලම් බඩුව. ඒක තමයි මේක. ගෙනාවා ඊස 360 එකක් මගේ ලොක් කරන්න. ස්ටිකර්ස් ටිකක් ගැලුවේ නැහැ. මොකද මේ ඇක්සසරීස් ටික මම ඔන්ලයින් දැම්මේ. ඒ ටික එනකන් තියාගත්තේ බෑ. ඒ උනාට දැන් අනුරාධපුරේ යනකොට ගියන් නැත්නම් අපරාධේ නේද අරයි යනවා. පුදුම නාට්‍යයක් තියෙනවා. දැන් ඉතින් අපි බලමු මේකෙන් පේන විදිය. ඉතින් යන අතරමඟ අපිට පොඩි බඩගින්නක් ඇවිල්ලා අපි වාහනේ නැවැත්තුවා පොල් රොටියක් කාලා යන්න කියලා. අපේ අම්ම ලොග් එකට හොඳම යාගේ උතේම දැනගන්න දෙන්නේ නැහැ. ඉතින් අපි එතනින් බිම්මල් කාරියක් එක්ක පොල් රොටි කාලා ආපස් කාලා එහා පැත්තේ තියෙන වෙලටත් පොඩ්ඩක් ගිහිල්ලා වීඩියෝස් ටිකක් අරන් ආපහු අනුරාධපුරයට යන්න පිටත් වුණා. අපි නවතින තැනට ආවා. අපි ආයි හිට උදෙන්ම කිරි ආහාර හදාගෙන යන්න ඉතින් ඉන්නේ. බලමු. good morning. උදේම ලස්සන view එකක් බලන්න යන්නේ. මේ තමයි අපි ඉන්න විනායකේ පල්ලෙහාට ආවට පස්සේ පේන view එක. උදේම මේ view එක දිහා බලාගෙන දවස පටන් ගන්නකොට වෙලාව යනවා තේරුන්නේ නැහැ. ඉතින් ඒ අතරේ අපේ අම්මලා රුවන්වැලි සායල පූජා කරන්න කිරි ආහාර හදන්න පටන් අරන් තිබ්බා.
ඉතින් රුවන්වැලි සෑය වැඳලා එළියට එනකොටම අපිට හමු වුණා කිරිපත් දන්සලා. ඊළඟ දැන් කන්න වේ අතේ කටේ වඩුනේ. අපි කන ඔය කාලෙන් ඉවර. ඉතින් කිරිබතුත් කාලා අපි පිටත් වුණා අපේ අම්මගේ ෆේවරිට් කැඳේක වෙන කුරක්කන් කැඳේක බොන්න යන්න. හරි නේ ඇතුලේ යන්නේ. ඔයිනේ. කැඳනේ? නියමයි. අයිනින් ගහපන් මේ පැත්තෙන් ගහ. අපි අනුරාධපුරේ ගියොත් අනිවාර්යයෙන්ම මේ ඇන්ටිගෙන් කැඳ එකක් බීලම තමයි යන්නේ. ඒ වෙන මොකුත් හින්දා නෙමෙයි. කොළඹ ගොඩක් තැන්වල තියෙන්නේ ෆ්ලේවර්ස් දාපු කොළ කැඳ. ඉතින් අපි කොළඹ බොන කැඳ වලට වඩා මෙතන කැඳ එක හරිම රසයි. ඉතින් තූපාරාමයේ ඉස්සරහා පාරේ තියෙන දුටුගැමුණු විශ්‍රාම ශාලාව ගාව තමයි මේ ඇන්ටි ඉන්නේ. උදේ 8:00 9 වගේ වෙනකම් මේ ඇන්ටි මෙතන ඉන්නවා. අපි හිත උදේ නම් ඔයාට මදි වෙයි වගේ මොකද කරන්නේ දෙයියා? එත බොමු දෙන්න. කමනේ යටද? අඟල එක. මේකද? නෑ ගන්න. මේක වැඩි අපිට. ගන්න මේක ඇති. බොන්න මේක බෙදලා. ඔව්. අයියේ. ඔව් යන්න බා. මේක කොළ කැඳ, කුරක්කන් කැඳ, කොල්ලු කැඳ වගේ කැඳ જાති මේ ඇන්ටි ගාව තියෙනවා. ඉතින් ඔයාලත් අනුරාධපුරේ ගියාම උදේම කැඳ එකක් බොන්න කැමති නම් මෙතනට ගිහිල්ලා බලන්න. නාග බහින දෙයියන් නිකන් කියන්නේ. අපි බුදුන් වඳින්නේ නැහැ දෙන්න කියලා නේ. හරි. කට්ටි ගන්න වැරද්ද ඒක කියලා කියලා ප්‍රාර්ථනා කරන්න නාග දින පිට යාට ලැබේවා කියලා ප්‍රාර්ථනා. අපි දැන් වැඳලානේ යන්නේ. ඒක අනුමෝදන් කරන්න එතන කරන්න. එලාට දැන් ටික වඩායි. නැත්නම් ගිහලා මුයුන් ඇදලා එනවා. නෑනේ අර ගන්න. ඔයාලා බාරයක් වෙන්න අනුරාධපුරේ යන්න ඉන්නවා නම් කටුසෑය ඒකට හොඳම තැනක්. කලින් ඇන්ටි අපිට විස්තර කරේ ඒක ගැන. කටුසෑයට ගිහිල්ලාම මම ඔයාලට වැඩි විස්තර කියන්නම්. මේ තමයි ජයශ්‍රී මහ බෝධියේ පහළ මළුවේ තියෙන ප්‍රාර්ථනා බෝධිය. ඔයාලගෙත් මොකක් හරි ප්‍රාර්ථනාවක් තියෙනවා නම් මේ බෝධීන් වහන්සේට කියලා ඕන්නම් එතන පඬුරකුත් කැට ගහලා ඔයාලට එන්න පුළුවන්. ඔවුනේ නවින් වැඩි දවස පැවිදිලා. මේ තමයි කටුසෑය. මේ සෑය තියෙන්නේ මිහින්තලේ. මිහින්තලේ ආරාමය හදන්න භාවිතා කරපු මෙවලම් ආයුධ වගේ දේවල් තැන්පත් කරලා මේ සෑය ඉදි කරලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම මෙතන නාගබහිරව දේවතාවුන් වහන්සේ වැඩ ඉඳිනවා කියලාත් කියනවා. මේ සෑය ගොඩක් අයගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා තියෙන සෑයක් කියලා කියනවා. ඉතින් මේ සෑයට කහමල් පූජා කරලා නාගබහිරව දේවතාවුන් වහන්සේට පින් අනුමෝදන් කරලා අපි බාරයක් වුණොත් ඒ බාර ඉෂ්ට වෙනවා කියලා කියනවා.
අපේ අම්මට මේ පඩි ටික ඇත්ත වශයෙන්ම නැග ගන්න අපහසුයි. එම නිසා අපි මේ ආකාරයේ ජැක් එකක් ගහලා තමයි කන්දක් දාලා දුන්නේ. මට බයයි. තුන අල්ලගන්නවා. එන්නේ කයියේ ලගින්. අර නවින් ඉන්නවා. වැටෙන්නේ නැහැ ඕන ලිස්සයි. අපේ අම්ම පල්ලේ නම් බලන් ඉන්නවා මොකද උදේ කරන්නේ කියලා. යන්න ඕනේ. ගන්න බෑ. ඊට ගන්නත් බෑ. අඩුවානේ මට මේක තනියටින් අල්ලන්න බෑ මම තන්තෝ කරන් ඉන්නේ කැම් එක. දා ගන්නවත් බෑ. මේ විදුහාමුදුර මේකුළු කොහොම හිටගෙන ඉන්නද මන්දපා. ඉතින් මිහින්තලෙත් ගිහිල්ලා හවස ආයේ අපි ආව වැවරවුමට සන්සෙට් එක බලන්න. No! God, please, no! No! Stop it. Get some help.
ඔන්න ඉතින් ඒ විදිහට ඒ දවසත් ඉවර වෙලා අපි පහුවදා පිටත් වුණා කැඳ එකක් බීලම ආපහු ගෙදර එන්න. today special කුරහන් තියෙනවා පුරක්කන් තියෙනවා කොල කැඳ තියෙනවා. කොල කැඳ බලනකොට මට මේ කොල්ලු ඉවර වෙලා. කමන්නේ පන්සල් ගින්නේ නෑ අද ගෙලින්ම ගෙදර දැන් ගෙදර යනවා මෙතන උපාරාම වැදගෙන යනවා උදෑසර කුරහන් බිවුණා යාළුවනේ සීනි දාලා රායි මල කො? සීනි දාලා හදන්නේ. Berat nih. පොඩ්ඩයි කැමති නෑ. අනේ ඇනි මලා සීනියක් දාලා දෙන්න මම මේ යෝග ගන්න දුලාරා මේ නියම අපිට හැම්මනොත් මේ වගේ කොළපාන වක්ක තියෙනවා යකිනාරක් තියෙනවා කටුවනෝදා කොළ තියෙනවා මුළු කපල තියෙනවා. මේ හිටින හැමදාම උදේට කැඳ එක බොන්නවා ඔව් අනේ මම හිතුවේ උද්ද මම ජීයේ ගන්නත් අද දවසේ ඩීල් කරගෙන වාසනාව උදා කරගන්නේ ගොඩක් කහල් ගොඩක් ඇති ඇති දෙකක් ඉස්සත් නෝ ගම් බැරි නෝ ඩිලිවරි නෑ මේ ටිකක් මොකද කරා. ඉන්ටර්න කර මං අයින් කරා. ඊළඟ සෑයට මේ හා සෑයට පූජා කරා ඉතින් කැඳ ඇන්ටි අපිට දුන්න පූජා කරන්න කියලා කැඳ ජාති. ඉතින් අපි ඒක අතුරුවන් වෙන සෑයට පූජා කරලා ආපහු ගෙදර එන්න පිටත් වුණා. උදේට සෑයට යන්න කියලා ඔක ඔය